හලෝ මගේ රත්තරන් යාළුවනේ එහෙනම් මම අද ගෙවිලා තියෙන්නේ ඔයාලට එවිල් ඩෙවිල් කියන මල පනින ගේම් එක. ඇත්තම කිව්වොත් මේක ගහන්න ගියාම ඕ හිටනවා බ්‍රෝ මේක ගහන්න බෑ මාර එපානේ ගේම් එක. ඒකට මටත් ගහලා බලන්න අසිතනවා. ඉතින් මාත් කෙනාවා මේක මගේ ෆිල්ම් ෆක්. මේක මගේ පළවෙනි වීඩියෝ එක. සෝරි සමහරවිට කොහොමද කියනවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි අපේ අද වීඩියෝ එකට යමු. ඔබපන් ඕක එළබ ඇත්තම කිව්වොත් මම මේක චුට්ටක් විතර සෙල්ලම් කරලා තියෙන්නේ. ඔව් දන්නවා බොරු කියන්නේ නැහැ දන්නවා. සෙල්ලම් කරා මම ඒක ඒ ලෙවල් එක සෙල්ලම් කරා. දන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. පීප් වැදුනද ඊසි බම් මෙව්වා නම් අපිට අමු පරේ what වෙන අමු පරේ දැක්කද අරු seriously දැන් ගහනවා කලබල වෙන්න එපා. මේකෙන් නිකන් පනින්න තියෙන්නේ. මේක ළඟට එනවා. හරි මේක එහාට යන්නේ එහාට. එල nice level complete. shit seriously එච්චර ලේසිද ඒක? ඔව් එක දැන් මෙතනින් කට්ටම තුනේ අඩෝ නෑ එක චිච් ෆක් first time බෑයක මහා පරේ ඔව් බලපන් noob ගැව්වා මේක නම් ගැව්වා shit පුළු ඒක පටන් ගන්න වෙලාවක් යන අතුරු මට ඒක පැටලෙනවා ඒක දැන් පිටිපස්සෙන් එయ్య නේව ආච්චිගේ චරිතයක් නේ මේක අඩෝ මං හිතුව එක්ක මෙහාට වෙයි කියලා. මුකුත් වෙන්නේ නැහැ. shit. සීතාවටම කැලලා කැඩියෙක් ඔය. හෝ බෑ බම්මඩ. පැන්න. ඇයි බං සිරාට මං එතන හිම කැලලක් හදලා තියෙන්නේ ඒක වැඩක් නැහැ නේ. ඔව්වනම් මොනවද කොහොමද යන්න ඕනේ අඩෝ කැලලක් එනවා අඩෝ යට කැලලත් අයින් වෙනවද අම්මෝ අර කෑලි ඉස්සරහට තල්ලු නෑ ඒක නම් මාර ලකි අඩෝ නෝ මෙතන අපිට නතර වුණේ හැකි උතන නතර වුණේ හැකි අවුලක් නැතුව හරි අම්මෝ පේනවා නේද ගේම් එක හදපු උන් ඇත්තටම රෙස්පෙක්ට් සිරාටම රෙස්පෙක්ට් 28 පාරක් මම මැරලා ඕකේ very easy අඩෝ ඒක මාර easy නේ
සිරාවටම ඒ කොයින් එක කනෙක්ට් කරොත් කෑල්ල කඩාගෙන යටනවද බං පරාදීක නම් ඒ කොහොමද ඒක ගන්නෙ හරි හරි ඒකට පනින්න පුළුවන් ඒක එකක් ඩ්‍රැග් වුණාම නේද අඩෝ ඌ අයින් වෙනවනේ මැද් දෙකට වැටෙන්නේ අද මුළු දවසම මෙතන ඉඳී වගේ ඒ මොකද්ද බං ඒ කරේ බ්‍රා අනේ බෑ අනේ මට බෑ නයිස් අනේ කට්ටක්වත් ඉද්දන්නේ අම්බෝ නෑ ෂිට් ලෑ මේ කොයින් කනෙක්ට් කරලා හැකිද බ්‍රා ඒක කලෙක්ට් කරන්න බැරි නේද බලෙන් දෙන්න හොඳ නෑ අර මූ වෙනවා අඩෝ ඒක කනා අමු කනා එවිල්ල සිරා උතුර දකුණ මාරු වෙලා තියෙනවා වමට කරද්දි දකුණට යනවා දකුණට කරද්දි වමට යනවා හොඳම ඔබන්නේ වම එක දකුණට යන්නේ මම ඔබන්නේ දකුණ එක වමට යන්නේ what the heck wow එවිල්ල very super මේක එක්ක එහාට යයි නේ දැන් හරි බා දැන් කටු දුඩට යන්නේ දැන් මචං අපි නෙවෙයි පනින්නේ කටු බා වලපන් අතනින් කට්ටක් ආවා තිබ්බේ නැති තැන දොර ගාවින් කට්ටක් ආවා අපිනේ දැන් හරි දැන් නෝම gravity අඩෝ first time ආයෙත් උතුර දකුණ මාරු වෙලා අයියෝ bruh පැටලෙනෝයි දැන් අයියෝ මේක උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ වමට පනිද්දි දකුණට පයි හෝ මේක ෂේක් වෙද්දි වෙනස් වෙනවා හරි මේක ෂේක් වෙද්දි කියන්නේ මොකද්ද ස්ක්‍රීන් එක ෂේක් වෙද්දි හැම වතාවකට සැරයක් මේක වෙනස් වෙනවා උතුර දකුණ අඩෝ බලපන් පට්ටාතල ගියේ ඔම්මෝ really කනා really very really කනා bro ඒක යනවද බං අඩෝ මං යන්න ඕනේ බං සිරාවටම fuck bang ශීක් අඩෝ එවිල් ඩෙවිල් එක හදපු උන්ගේ ආච්චිට හාල් කරන්න fuck කාටද බං මෙහෙම අයිඩියාස් එන්නේ මචං ඌ තිරිසනෙක් කමු අම්මෝ ඔතන ගැට්ටේ මම හිතුවා වැටෙනවද කියලා මේක යන්නේ කොහොමද පල්ලෙක තියෙනවා හරි යබං මහා මෙතෙන්න මේක පැල්ලි ඉවරච්ච ගමන් ප්ලැට්ෆෝම් එක කඩාගෙන වැටුණා හැදිච්ච එක අමු අසාධාරණයි යෝයි අර එක පල්ලෙහාට යනවා ඒක එන අවුල්ලෝයි කවුද මම මේ එවිල් ඩෙවිල් හොයාග
පැන්නා 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 අඩෝ මම මේ ලෙවල් එක හිර වුණොත් මට ස්කිප් කරන්න පැන්නා 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 පැන්නේ නෑ අඩෝ ඒක හොරයි බං එන පැන්නා හරි පැන්නා අඩෝ ඉන්න ඕනේ නේද විනාඩියක් විතර ආන් දැක්කද ඒක ඇවිල්ලා කලිනුත් ගියේ බං ඊය බං ඒක මහා එන උල්ල අඩෝ ඊසි බං අඩෝ මං හිතුවේ අරකට නිකම්ම පල්ලෙහාට වැඩි ගිලිදී මොකද්ද නතර වෙන්න නම් මේක නේද කොහොමද බයි තොර මං ඉදන් ගහන්නේ ගියාම මට යන්නේ කියලා කියන්කෝ අරකින් පල්ලෙහාට ඇදගෙන යනවා මං ඒක දන්නේ අපරාධයයි නෑ ඒකෙන් සිරාවටම පල්ලෙහාට ඇදයි යනවා පනින්න බෑ අර මේකට මොකද්ද දොරට පනින්න බෑ ආයේ පොළොව අරක පල්ලෙහාට ගියේ නෑ නේද ඊළඟ ලෙවල් එක boing easy bang හරි අවසානකින් පයින්න ඕනේ අවසානකින් නිකයි යන්න ඕනේ පයින්න එපා උඩින් බැලලා ඵලයක් නියම එක්ක කලින් එන්න ඕනේ වරින් බා බෑනේ බං එතනින් පනින්නේ හෝ හරි අකෝ මට ගහගන්න බැරි ලෙවල් එකකින් මෙහෙම කරන්න දෙපා බං උඹලා ඔම්මෝ නයිස් බං අදිවර කරනවා කොයි විල් ඩෙවිල් එකේ පළවෙනි මේව එක පළවෙනි චැප්ටර් එක ඉවර කරනවා කොයි විල් ඩෙවිල් එකේ අඩෝ third time ගැව්වා මං හිතුවේ මේ හරි යෝගය ඇති කියලා බං මේ අපේ මේ අර ජම්පර් දෙකේ එකක ඇති කියලා මං හිතුවේ බං ඒ ජම්ප් දෙකේ අර උඩ තියෙන්නේ අන්න ඒක ඇති කියලා මං හිතුවේ ෂික් බං නයිස් බං ටොයින් එක දැන් කට්ටක්වත් දෙන්නේ නෝ ඒක පළවෙනි පාර මෙහෙට දෙවෙනි එකේ මෙහෙට මං හිතන්නේ තුනේ අනිත් පැත්තට යනවා ඉතින් ආයේ අඩෝ ඔව් මේක ගහන්න බෑ මට මේ වගේව ගහන්න බෑ ෂේක් වෙද්දි අමාරුයි අනේ මොකද මං ඒ උනේ මෙහෙට වෙලා මෙහෙට උනා අඩෝ ඒක පේන්නේ නැහැ ඔන්න බලන්න ඔන්න මෙහෙට වෙයි නෑ බං අනිත් පැත්තට උනේ අයියෝ මේ ඇති මේ එවිල් ඩෙවිල්ගේ ආච්චිට හාල් කරන්න ඌ හිතුවත් දන්නේ නැහැ මේ ගේම් එකේ හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා හැම වෙලේම ට්‍රෝල් කරනවා ෂීට් බං එවිල් ඩෙවිල් ඉවරයි බ්‍රෝ එවිල් ඩෙවිල් ඉවරයි ආයෙ කතා කරන්න ටෙලිපෝට් හරි බං මේකෙන් ටෙලිපෝට් වුණ මොකද බ්‍රෝ අපි දන්නවද බං මේක කරනවා කියලා මෙහෙට නයිස් බං ටෙලිපෝට් සීන් නේද මේකේ තියෙන්නේ okay දැන් බැනපන්
ටෙලිපොට් වුණා නේ. බල්ලෝ මුන් හිතනවත් දන්නේ අපිට මේ කලින් වෙන දේ පේනවා කියලා. දැන් වගේ නේ බා. දැන් දන්නා බං. අඩෝ දැන් දන්නා බං ගහන්න ඕනේ දිය නයිස් බං. Yes, I am a big man. Aduh. What the fuck? Man. මොන මගුලක්ද බං? රෙද්ද මගුල. ඇත්තටම මේ හරින්නේ නේද? අම්බෝ. අයියෝ. එහෙම හැබැයි ඒක එනම අමු බලු වැඩේ ඈ. පැන්නා ගියා. මෙන්න මේ මුල්ලට යන්නේ නියමයි. එළ බං. ගියා බං. ගෙදර බං අපි. එම්මබ්බා. සැකයි මට කොහොම යන්නේ එක නම්. මේක නේද? ටෙලිපෝට් වෙන්න නැද්ද මොකද මේකද? හිතන්නවත් වෙලාවක් නැහැ. හිතන්න දෙන්නේ නැහැ. මේක. අඩෝ ලයිටින් සිස්ටම් එක ගැලවිලා අතනවා. ෂී බය උඩා බල්ලෝ. මං හිතුවේ සිරාඩම වැටුණා කියලා මාව. මේ රියල් ලයිෆ් වැටුණා කියලා මං හිතුවේ. ඇයි බං ලයිටින් සිස්ටම් එක ගැලවිලා ආවට පස්සේ? නෑ තිබ්බෙලිය හොඳයි. ওই විදිය නෙමෙයි හැබැයි මං හිතන්නේ තිබ්බේ නා. අඩෝ ලයිටින් සිස්ටම් එක ගැලවිලා ආවා. What the fuck? එපා බං. කතා කරලා වැඩක් නැහැ ඉගෙනනම් බං. මේකනේ මේක. නැත මේකද? මේක. දැන් කොහෙද හැදෙන්නේ? නැද්ද බං? මේක අනිවාර්යෙන් මේක බං. අඩෝ පට්ට බං. ආදරේ බං. නියමයි බං. අඩෝ ලයිටින් සිස්ටම් එක ගැම්මක් ඈ. සිරාවටම මේකට පයින් බං. අඩෝ හිතන විදිහ ඈ අඩෝ නෑ සිරාට මං හිතුවේ එහෙම මොකක් කර ප්ලැට්ෆෝම් එකක් එකක් කියලා. මේ ලැබ්බ හොම්මමනේ. තියනේට පනින්න බං. පට්ට බං. එල බං. නයිස් බං. එවිල් කිවර ඒගෙන එන්නේ. අපි ලාස්ට් ලෙවල් වලට ලං වෙනවා. ඒක ඕනේ නේ. නැත්නම් අර බටන් එක බෙන්නේ. අඩෝ. උම්මී චූටි බං. දැන් උසුණු මැරෙනවද මං අහන්නේ? කටු. උඩින් කටු වගේක් ආවා. ඒක ඔයාලා වීඩියෝ ස්ලෝ මෝෂන් දාලා බලන්න උඩින් කටු වගේක් ආවා. අනේ වෙන්නේ චූටි කියලා. අනිත් පැත්තෙන් බටන් එකක් එනවා. නැතුව බැරිද කියන්නේ. අඩෝ ඒක නම් පෙවුන්නේ නැහැ මේකට බං. මේකින්ද පෙවුන්නේ නැහැ. මේකින්ද. අපිට පුළුවන් බා. ඒක ඔබන්න නැතුව යන්න බෑ. ගොන් වැඩ try නොකර තියෙන වැඩේ කරන එක කොච්චර හොඳද? අම්මෝ. ඉවරයි නවා කියලා ඉතින් පාර. හරි ක්ලික් කරා. අඩෝ. ඌ නිකන් අර සරුංගලයක් වගේ පැතලි. මිනිස්සුන්ගේ ආතල් කුඩු කරන්න එපා. යකෝ. බලපංකෝ. අඩෝ පැතලි කික්. අඩෝ ඊසි බං.
ඒක නම් මම කයි ගාගේ බින්දද කොහොද කිලෝ ගත්තේ. ඊ ආන් කටු වෙනවා. ඒ මං හිතුවේ නෑ. සිරාවටම හිතුවේ නෑ අරවටත් කටු වෙයි කියලා. ඉතින් කොහොමද බං යන්නේ? උගේ කකුල හැටියට යන්න පුළුවන්. මට කියන්නේ දැන් කොහොමද යන්නේ කියලා. මම හිතන්නේ චූටි කියලා විදි මේකේ වැටෙන්න ඕනි බං. ඔව් බං. අම්මෝ බං ඒක වැරේ කියලා මං නම් හිතුවේ. තව ලෙවල් 5 අපිට යන්න දෙන්න විල් ඩෙවිල් ඉවර කරන්න. මේක අමාරු ලෙවල් යන්නේ. මම ඊමී අපිට බක් කරන්න බැරි කියලා. නිකන් පැන්නා වගේ පෙන්නන්න බැරි. බෑ බං. Nice. කොහොමද මං ගහන්නේ? නෑනේ මේකට ඇත්තම දුර නෙවෙයිද? අඩෝ. කොනට යනකම් මේ පැත්තෙන් දුර මතු වෙන්නේ. පැන්න නයිස් බං අඩෝ කටපාඩම් කරව පොඩි එකේ පැන්න කියලා අඩෝ ගෙම්මද මම පැන්නේ අඩෝ සෝරි බං අඩෝ තනඩි අඩෝ ඉක්මනට එන්න ඕනේද දැන් ඉතින් කියලා වැඩක් නැහැ දැන් ඉතින් කොහොම මැරෙන්න තමයි තියෙන්නේ දුර ගිහින් ඉවරයි දැන් අඩෝ සිරාට මාතල් ගන්න වෙලාවක් නැහැ මේ උඩ බැන මගුලක් කරානේ නෑ බං කොහොමත් අපි ඉති හැබැයි නැද්ද මන්ද බං නෑ කටු තිබ්බා කියලා උලන්නේ මෙතනින් නම් පයින්නේ ලොෙත් අඩෝ ඒක බවුන්ස් එකක් කියහන්කෝ තර්ඩ් ටයිම් ගෙහුවා අම්මට දොර ගෙන්න ගන්නද බං තියෙන්නේ අඩෝ බං මට සැකයි අරක ට්වික් වෙච්ච පාර තා ලෙවල් 4යි ඊට පස්සේ මේන් ලෙවල් එක අපි ගහන්නේ හුත් ඒක මේ මුල්ලට වෙනකන් ඉන්න ඕනේ නැත්තම් යන්න බෑ නෑ මම තවත් මුල්ලට එන්න ඕනේ ඒක. එතකොට තමයි යන්න පුළුවන්. තවත් මුල්ලට නිකන් ඉන්න ඕනේ බං. දැන් යන්න ඕනේ බං. නෑ මුල්ලට නෙවෙයි. අගට යනකන් ඉන්න ඕනේ. මෙහි වැදුනා. ආන් ඔහෙන් පනින්න ඕනේ. අගට යන තරමට. දැන් වගේ. පුළුවන්. පොඩි මාරිසියක් වගේ දාන්න බැරි ඉදන්නේ. මේ උඩට පැනලා එහා පැත්තට පයින්න වගේ මාරිසිය. ඉතින් මම පොඩි මාරිසි කැල්ලක් දාන්න බැරි කියලා. පුළුවන්. මං හිතන්නේ ඒක මම හිතන්නේ. ඒක ඔයාලා කමෙන්ට් කරන්න. මං නම් හිතන්නේ ඒක සාමාන්‍ය විල්ඩ් කරන්න පුළුවන් එකක් කියලා. අඩෝ බග් එකක් ඔය කනවුට් උනා. අඩෝ ඒක නම් අපරාධය. ඒක නම් මචං ෆස්ට් ටයිම් කරන්න තිබ්බයක් නෑ. ඒක මචං ජම්ප් වෙලා බෑ. මෙරියන්කෝ එක දිගට ඉවරනේ දුවන. යමන්. එහෙම වෙලා මදි බං. අඩෝ මං හිතුවේ නැතන වදින යන කියලා. මෙතන තමයි වදින්නේ. කිව්වට එතන පොඩ්ඩක් අඟලක් මෙහා.
මෙන්න මේ ගන්නවා. තව එක ඉස්සරහට ගියේ දැන් බෑ. ඊ බෑ බං. ඒක ලොකු වෙලා අවසානයේ චූටි වෙනවද දන්නේ නැහැ නේ. අයියෝ කවුද බං හිතන්නේ එහෙම ලබ්බක් බං. ඒක ලොකු වෙලා චූටි වෙලා අයි ලොකු වෙලා ඉවරෙන් පස්සේ මෙහෙට ඇවිල්ලා නතර වෙලා ආයෙ එකක් එනවා කියලා. අඩෝ බං ඊය බං ඒ කියපු කැත බං. අඩෝ හරි. ඒකේ මචං පැන්නට පස්සේ ආයෙ මචං ඒක එනවා. ඇවිල්ලා පල්ලෙහාට ගිහලා ආයෙ දොර ගාවින් එනවා. ඒ බෑ බං මට මේ ලෙවල් එක එක තැනමනේ බං. ලම්බ තමා හරි බං එල. එතනින් ලොකුනේ කියපම මට. මං හිතුවේ බං ඒක මචං මොකක් හරි බග් එකක් වුණා මගේ අතින් කියලා. මම වගේ මෝඩ මූසලෙක් බලපංකෝ. ඒක තියෙන පැත්තට දිව්වනේ. අඩෝ බෑ බං. තමන්නේ තව try කරමු. සොයන්නට හම්බ වෙයි කියනවා වගේ try කරන්න දිනන්න පුළුවන් වෙයි කියලා හිතමුකෝ අපි. අම්බෝ. ලා 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 ලා. කවුද බං එහෙම එකක් දන්නේ? මට කියපන් එතකොට යන්නේ කොහොමද? අනේකින් යන්නේ කොහොමද කියලා නෑනේ සිරාවටම. කවුද බං හිතන්නේ එහෙම එකක්? මෙහෙන් යද්දි මේක පොඩි වෙනවා, එහෙන් යද්දි ඒක අංගර කරේට එනවා. මම මෙහෙ බං අඩෝ. කෝ අපි හරි එල බං. අඩෝ මාර වැඩෙක්කේ. එනවා අනිවාර්යෙන් අරගෙන එනවා. හරි. දුවප. පොඩි දුවප. යාළුවේ. අඩෝ මං හිතුවේ සිරාවට මාර ගතරින් ඇවිල්ලා අර මන් දැක්කනේ පොඩි කෑල්ල නිකන් ඒක එන්න හදලා නිකන් යනවා වගේ එකක්. ඊට පස්සේ මං හිතුවේ නෑ මං පල්ලෙහෙන් එකක් එයි කියලා. හොරියට හිට කොන්න තනට යහපැත්තෙන් එන්නේ ඒක. කොහොමද කියපන් දැන් මං ඒකට පණින්නේ? බෑ බල්ලෝ පණින්නේ. පොඩ්ඩයිද බං. ඒකට පයින්න පුළුවන්. අඩෝ ඒක රියල් එකක්. අඩෝ නූබ් බං. මං ඉදන් අර යට එක බං. ඇත්ත එක යට එක බං. ඇත්ත එක යට එක. ඕක නෙවෙයි. ඕක මෙහෙට දෙකක් එනවා අතන යටින් කෑල්ල. අනිත් කෑල්ලෙන් බං. මේක බං. අඩෝ ඌ බං. ඒක ඇත්ත එක බං. ෂික් බං. ගොනා බං මං. මෙහෙන් පැන්නොත් බං. නයිස්. තර්ඩ් ටයිම් ගැව්වා. අඩෝ තව 3යි එවිල් ඩෙවිල්. කෙලින්ම තව 3යි එවිල් ඩෙවිල් එකේ අවසාන ලෙවල් එකට යනවා අපි. ඊට පස්සේ තවත් ලෙවල් තියෙනවා. මේකෙන් දැන් යන්නේ කොහොමද කියලා මට පේන්නේ නෑනේ අරක. අර දෙපැත්තට යවන කෑල්ල පේන්නේ නෑ. අම්මට සිරි. ඒක උඩට එනවා. ඒක බෑ. ඒක අපි ටැප් කරන පැත්තට කෙලින්ම යන්නේ. අපි අය අත තිබ්බත් එක නැතත් එක ඒක අනිවාර්යෙන් යනවා මේ පැත්තට. නවත්තන්න බෑ අපිට ඒක. දැන් ඉඳන් වැටියම් බල. ඒත් මදි බං. තා පොඩ්ඩක් පිටිපස්සේ වැටෙන්න ඕනේ. අතාරින්නනේ. එන්න මේ හරි.
අඩෝ නෑ බං ඒත්. ඇතරපම් බං අඩෝ පට්ට බං ගාන්ට එක. මොකද මං හිතන්නේ නැහැ මේක DC පනින්න පුළුවන් වෙයි කියලා. නෑ බං ඒක ජම්ප් කරන්න තියෙන්නේ බං. නිකම් හැරෙන්නේ මම මුකුත් ගන්න බෑ මගේ අනිත් අත. බේ. ඌ නෙවෙයි. අඩෝ ඌ පරය යකෝ. ඌ පිටිපස්සට යනවා. බොත්තම් මං එබුවේ නෑ. හරි උඩ එක අරු නෙමෙයි උඩ එක. බොරු මරිසි අරුගේ නිකන් අපිට විතරයි බොරු මරිසි. බොරුවනේ බං. ඈ අඩෝ ඒ අනිත් පැත්ත හරවන්න ඕනේ අරගෙන්ද බං අපි ගිහලා හැරෙන්න ඕනේ. හරියට උඩ පනින ජම්ප් එකේ මේක වැඩි වෙනවා. අපි එකක් ගහද්දි නිකන් දෙකක් පනිනවා කියලා ගණන් ගන්න. අර එක දී දෙපුත් එකක් ගහද්දි දෙකක් ගෙවුවා කියලා ගණන් ගන්න. අත ගනි Oh memang එපා ගනින් මචං උඩින් පටන් ගන්න ඕනි බඩ නැත්තම් බෑ බං. අර මොකද්ද අර පොඩි කොටු ගේම් එක වගේ එකක් නිකන් අර කොටුවෙත් අර මවුස් එකේ වගේ කැල්ල උඩින් පටන් ගන්න යඩෝ ඇතෑරිය අපරාධය කනවා බෑ. ඒක අතාරින්න ඕනේ නැහැ අතනදී. කටවල ඇදෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. එතන වදිනවා. එතනත් වදිනවා. බැවෙන්න එපා. දැන් කමන්නේ දැන් වැදුනත් ගණන් ගන්න තෝ ඕම යවපන්. යන වෙනවා ගාන්ට යනවා එතකොට. අඩෝ ඒක වදින්නේ නැහැ එතකොට. නිකන් වදිනවා වගේ අපිට පේන්නේ. අඩෝ ඊසි බං. අඩෝ මේ ලෙවල් එක නම් ඊසි බං. අඩුවන් අරු බටන් එක ඉතුරු කරලා ගියා. කටු බලමු third time වත් ගහන්නේ. third මට කන්ට්‍රෝල් කරන්න දෙනවා නම් මං කන්ට්‍රෝල් කරලා මූ කෙලින්ම යනවනි මහ මොකාද එක වගේ බෑ මම මේක දැන් ස්කිප් කරනවා තා හතරක් විතර ගාලා ස්කිප් කරනවා මේ ලෙවල් එක නම් බෑ සිරාට මේ විල් එකේ මේ ලෙවල් එකේ බැරි වෙන සීන් එක තියෙනවා අඩෝ තොඩේ ගණන් ගන්න නැද්ද මම ගැහුවයි කියලා එනකොට ගණන් ගනින් අඩෝ එහෙම ගැහුවේ නැහැ කියලා නිකන් බොරුවට ගහනවා ඒක උණ හින්දා ගහන්නේ නැත්තම් ගහන්නේ. එහෙම උනේ නැත්තම් මං ගහන්නේ හිටියේ. අවසානට යන්න පුළුවන් බා. නෑ බා මට යන්න පුළුවන්. මගේ විශ්වාසය නෑ බා. ඇත්ත බා. අතරගින් මේ අත වැඩක් නෑ යද? අර නෝ බා මට තිබහයි බං කෑ ගහලා බා. ඉරාවටම බා. ලයිටින් සිස්ටම් එක මචං වැටෙන්න වගේ සීන් එකක් දැක්කම ගහම්බ මේ අති වැඩක් නැහැ දැන් හෝ ඉඳලා වෙන ලෙවල් එකකටත් මේ අති වැඩක් නැහැ කියලා කිව්වම පළය උඩට ගිහලා මැරියා උඩට ගිහලා ආන් එහෙම ඈ බලාපොරොත්තු නැහැ ඇවිල්ලා එකේ එහෙම එකක් එතනින් යන්න බෑ. හරි. කමන්නේ. එතනින් ගියා නම් හරිය. ඊට පස්සේ නිකන් මෙහෙනේ. ඉදා. එවිල් එකේ බග් එකක් ඈ. මේක එවිල් එකේ අම්මම බග් එක. නෑ පුළුවන්. දොර ගණන් ගන්නෑ මං කියලා.
අඩෝ ඊසි එවිල් ඩෙවිල් එකේ එහෙම සීන් තියනවද? නිකන් අපි දුක් විඳින්න ඕනේ නැහැ නිකන් කෙලින්ම ගහලා දාන්න පුළුවන් කියලා. මං හිතන්නේ එවිල් ඩෙවිල් එකක් නෙවෙයි මං හොර කරා වගේ සීන් එකක් තියෙන්නේ. ඒක ඔයාලා කමෙන්ට් කරන් යන්න එවිල් ඩෙවිල් එක ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඔයාලා මේ ගේම් එක ගන්නවා නම් අරගෙන ගහලා බලන්න. මේකේ මේ ෆෝන් එකට තියෙන එවිල් ඩෙවිල් කියලා නෙවෙයි. ෆෝන් එකට තියෙන්නේ අඩවර කැලේ පල්ලෙහාට ආවා. ෆෝන් එකට තියෙන මං හිතන්නේ ලෙවල් ඩෙවිල්ද මොකද්ද කියලා. අනේ මං එවිල් ඩෙවිල්ද මං මතකත් නැහැ. වෙන බොත්තමක් කොහෙද තියෙනවද කියලා මට යන්න බැරි. මෙතන යට එක්ක බොත්තමක් එනවා ඇති. බලමු. නෑ බං එන්නේ. ඒත් මරනවා තෙන්න ගියාම. ලා 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 ලා. වැඩියා. යේ! හරිම සතුටුයි. ඒක හැමෝටම සම වෙන්න ඕනේ. එහෙම තමයි අපි මිනිස්සු අපි කියවනවා එහෙම පොඩක් දන්නේ නැද්ද අර බලන්න කතා කරන්න දීපන්. පොඩක් එහෙම තමයි පොඩක් කියවෙනවා මල පනිද්දි උනේට වඩා තරහ යනවා එහෙම තමයි මේ ගේම් එකත් එක්ක පොඩක් තරහයි තමයි අපි. තරහ කියන්නේ නැද්ද කියන්නේ මේ බලන්න ඔය හැසිරෙන විදිහ කොහොමද කියන්නේ මෙහෙම ගේම් එක ගහන්නේ. ඔය මට අමතක වුණා ඔය උඩින් එන්නේ කියලා. දැන් නම් මේ ගේම් මේ ලෙවල් එක තෙත්ත වේගෙන එන්නේ මට. නිදි මතයි මඩරි මතයි. නෑ නිදි මත නෑ එනේ කියන්නේ මට එපා වෙනවා මෙහෙම ගද්දි. පට්ට බං. ඉල. පට්ට. අනේ අයියා එල්ලෙද මං ස්කිප් කරන එක්ක දාලා ඕකේ බ්‍රෝ මම මේක ස්කිප් කරනවා කිව්වනේ. කවුද එහෙම ස්කිප් කරන්නේ? මම ස්කිප් කරන්නේ. අපි නම් ස්කිප් කරන්නේ. අපි නම් අතාරින්නේ ඔය ස්කිප් බන්නේ පේන්නේ නැහැ අපිට. ඔබනවා වල් පරයෝ පේන්නේ නැද්ද උඹලට? ගාන්ට යමන් ගාන්ට පට්ට ඕක මචං උඩට එන්නේ. හරිද මේ හරි මෙම ඒ නැද්ද බං ඒ යටේකටද බං ඒ කාවේ අඩෝ සෝරි බං. ඉතින් දෙන්නේ මචං ඕක. ඒක එබුවා. ඒක මම එබුවා. ඒක මචං ගේම් එකේ අවුලක් අඩෝ. ඒක නම් පාවෙනවා බං එන. ඒක නම් අවුල් නෑ. කියන ගේම් එකේ අවුලක් බං ඒක. හරි ඉතින් මං කලින් බක් කරලා තමයි. ඒක ගේම් එකේ අවුලක් තමයි. අපේ වාසියද මේක මගේ අවාසිය. ගේම් එකේ අවුල. වාසියට ආව නම් කමකුත් නෑ. මම බලන්න ප්‍රෙස් කරා. මොන ප්‍රෙස් කරා? අඩෝයි පාර හරිය. මම මේක පළවිල් වෙලෙන් ගන්න දෝ මම පණ්ඩිතයාගේ බක වැඩ කරන්න ගියා හොඳ වැඩි. අම්බෝ ඉවරයි බං යන්තම් ඇති බං. අම්මෝ තව දෙකයි ඉවර කරන්න ඕනද අයියෝ 210 පාරක් මැරිලා. කවල්ලේ මගම්බ අඩෝ ඒක අම්මු කන හරි බං එළ බං කලබල නැතුව ගහපන් බං. පැන්න
පැන්න පුතේ පුතා වැටුණා නෙවෙයි පැන්න. දන්නවද පුතේ පැන්න? අප්පුඩි ගහන්නේ අප්පුඩි වෙනකොට අප්පුඩි ගහන්නේ අපි අප්පුඩි ගහනවා ඒ වෙනුවෙන් ඒ සතුරට අප්පුඩි ගහනවා. ඒක මොකුත් නෙමෙයි අප්පුඩි ගහන්නේ. ඔයාලා වැරද්ද මට වලකින්න පට්ට බා. අඩෝ මේක තියෙන හැන ඊසිලි බා. ඇයි බා මේක පොරන ටැග් ගන්න. අඩෝ ඒක ඊසිලි වල. බකේක් වෙන්න එපා. ඊසි තමා බකේක් වෙන්න එපා. ගහපන් මචං නෝමල් විදිහට. අඩෝ අරුණික ස්පෙල් නගේ. ඔහොම ඉදපු එක. ඔහොම මට පල්ලයට එද්දි ඔහෙක් කුණා එක වරනවා. නිකන් දැලක් විතර ඇලුනා වගේ සීන් එකක් තියෙන. ඒක නා ඇත්තටම බක වැඩක් බා. අඩෝ උලක් කෙනවා උලක්. අඩෝ එහෙම කැලලක් කලින් ආවේ නෑ නේ බා. ඔන්න ඔහොම කැලලක් කලින් ආවේ නෑ. අතනත් තරම් බටන් එක කලින් ආවේ. තා පොඩ්ඩෙන් කලින් මට පෙන්නනවා. ඒක නම් ගොබ්බම් වැඩි ඇහෙන. අරු මාන් යන එක කොපි කරන්නේ. ඌ වැඩ කරන්නේ මගේ මේකට. අර ඔන්න හරියට මං උඩ පනිද්දි නෑ එතන ආන්නක පල්ලෙහාට දියනවා. උඩට පල්ලෙහාට ගද්දි ඉදා උඩට ගන්න ටික. දැක්කද ඌ මං කන්ට්‍රෝල් කරන එකට ඌත් කන්ට්‍රෝල් වෙන්නේ. හරි ඌ කොපි කරන්නේ මගේ කන්ට්‍රෝල් එක නේද? ඌට කන්ට්‍රෝල් එක හිතා ගන්න ඕන මොකද කරේ කියලා. නූබ්බා තාඩිය ළඟට නම් එන්න තිබ්බයි නෑ නේ. ඒක නම් ගහන්න පුළුවන් මචං. ඊසි ගේම් එකක් මචං. මෙතන ඊසි බා. මම තමයි මචං මේක අමාරු කරගත්තේ. මේ මුල්ලෙන් පැන්නයි කිනි බා. අටෝ ඊසි බා. ඒක ෆස්ට් ටයිම් ගහන්න තිබ්බේ. අටෝ එක්ක දැන් මේක පිටිපස්සට එනවා. නෑ බා පිටිපස්සට එන්නේ නෑ බා. බලපන් අවධානය දෙන එක නෙවෙයි කවදාවත් මේ ගේම් එකේ වෙන්නේ. බලපන් කොතන මන්ද යන්නේ කොහොමද යන්නේ? එහෙම. එක්ක මේ චේන්සෝ ඒ නෑ බා ලොකු එකක් එනවා. ලොකු එකක් එනවා වගේ පෙන්නනවා. එතන මම අතර හීරෝ නම එක ගන්න බෑ. බෑ. අතන හීරෝ නම මචං. ඒක නම් මගේ ගොංකමක්. හරිද? ස්පීඩ් රන් කරනවා යකෝ. කලබලේ මචං කලින් පාර නම් කරගත්තේ. ඩෝලේ විසික්කනවා බං. ඕ බලන්න වැදිච්ච ගම කෑලි ලේ දෙකම විසික්කනවා මේකේ. මේකේ ලේ තියනවා මං දෙන්නේ. නැතුව ඇටි කියලා. අය වැදුනොත් බලාගන්න. හිතලා නම් වැදින්නේ. තව එක ලෙවල් එකයි එවිල් ලෙවල් එකේ ලාස්ට් ලෙවල් එකට එන තව එකයි තියෙන්නේ. වාව් බං. පළවෙනි ලෙවල් එකෙන් පස්සේ කටු දැක්කමයි. පළවෙනි ලෙවල් ටිකෙන් පස්සේ දැක්කමයි මොන්නම් මේ කටු බං. 1 2 වාව් බං. very nice බං. පුළුවන් නම් කියන්කෝ දැන් ටිකින් ඒ කට්ටත් ඔය එක් වෙනවා කියලා මෙහෙට. අඩෝ හරියටම මෙතනින්. ඔව් බං. නියමයි බං. ඊ පොඩ්ඩයි දා. ඔන්න මං කන්ට්‍රෝල් කරනවා නෙමෙයි මේ ඔංග ඕ මේ මන්නේ කන්ට්‍රෝල් කරන්න. උය ඔන්න මම නෙමෙයි කන්ට්‍රෝල් කරන්නේ. බේන් අත දෙක බේන්. මම නෙමෙයි කන්ට්‍රෝල් කරන්නේ. කන්ට්‍රෝල මම නෙමෙයි. මට අත් දෙක අරගෙන ඉන්න තියෙන්නේ. Waduh, iko bang, arung, hari podi marisiyak දාන්න නේ එතන තියෙන්නේ. ඔහෙට යනවා වගේ ඇවිල්ලා
මේකටත් පැනලා මෙහෙට යනවා වගේ පොඩි මරිසියක් දාලා ආයි මෙහෙට එන්න නේද? නෑ යන්න. නියමයි. පොඩි මරිසියක් බන් නිකන් බොරුවට දැම්මේ. වැටෙන්න ගිය පල්ලෝ. අතන නම් අඩෝ පැන්නේ වෙලාවට අතන හරිද? ඒක නම් මචං පට්ට වෙලාව හරිද? පැනපු එක පට්ට වෙලාව මෙහෙට මරිසිය දැම්ම මෙහෙට පැන්න මචං. මම වැටෙන්න ගියේ. මං හිතන්නේ අරකට පැන්නොත් මැරෙනවා. සිරාටම වැටෙන්න ගියේ. මෙතනින් පයින්න ඕන බං. මෙතන ගියොත් තියරයි බං. පවෙන්න එපා පුතේ. මේ මෙතනින් පල්ලෙහාට උල් වගේක් එනවා කෙලින්ම. ඒක බොරුවක්. ඒක හොලෝග්‍රැෆි. නියමයි. අමු කනවා වෙච්ච දෙයකින් ඒක මචං කලින් ඉඳන්ම දැනගත්තා. මෙතන ඉන්නේ බා. ඔව් බා. මේක නැති වෙනවා. මැද්ද ඉන්න ඕනි. මැද්දෙන් නැති වෙන්නේ. ඔන්න හරි බා. වාව්. අවසාන ලෙවල් කිහිපය අපි ගහගෙන එබුවා. අඩෝ පිටිපස්සට තමයි යන්න ඕනේ. ඒකේ ෆ්ලෝ කරනවනේ අපිව. පුළුවන් අවසාන ටික පට්ට යමු. අම්මට උඩු මුගේ වේගි. පුතු අම්මෝ. හොම්ම යන්න තිබ්බනම් පට්ට. එපා. සිරාවටම. බූම්. අයියේ අපි ඉවරයි අයියේ. මරිසී බං. ඒක නම් අරුගේ මරිසී බං. මැරෙන්න ඊපු එක. කන්ට්‍රෝල් වම දකුණම. උඩ පයින්න බැරි අපස් මාර්ග උලක රෙදක් හැදිලාද? පැනපන්. උඩ පනින්න බෑ. අඩෝ. අඩෝ නෝ අඩෝ බලහන් බං කැම් එක හෙල්ලෙන හැම වෙලීම අම්මෝ දැන් නම් අමාරුයි දිගට වීඩියෝ එක කරලා යන්න බෑ අබරි මට අබරි කබඩ එක කොහොම හරි ලෙවල් ඉවර කරන්න ඕන මේ ගේම් එක හදපු අයට නම් ඇත්තටම පින් දෙන්න හොඳ නෑ බා හොඳ නෑ ඇයි පැන්නේ අපස් මාර්ග උරගෝ මොකද්ද මයියේ අපස් මාර්ග උරගියාද උරගියා නේද මොකා හරි මරකමන්නේ දැන් බහැපන් බා ඈ අම්මෝ තා පොඩ්ඩින් පැටලෙනවා උංග කෝකටත් මචං පනින්න බා අඩෝ ඒක නම් ආත්ම ආරක්ෂාවට කරේ මේක හරියා ලාස්ට් ලෙවල් කෙලිම නෙක්ස්ට් ලෙවල් වලට ඒත් මේ ලෙවල් එක ඉවර කරපු ගමන් ඩිෆෝල්ට් ලෙවල් එකට යන්න වෙනවා අපිට ඒකෙන් තියනවා ගහන්න බැරි අමාරුම ලෙවල් එක මේව නම් ගහන්න වෙන්නේ අපි ලෙවල් කොහොම හරි ගහනවා අපි බලමු මේව දිගටම ගහගෙන යන්න ප්ලේ කරමු එන අඩෝ නෑනේ සිරාට වැටෙනවද බං වැටිගෙන මෙහෙට පැන්නොත් අඩෝ ඒක පර වැඩි ෆ්‍රෙෂ් ටයිම්
අර සීන් එකමනේ. මචං බේරි මචං. easy බං first time. උතුර දකුණ අඩෝ අරකට තියනවාද බං එහෙනම් ලේසියිනි බං. මම තනි විලා තනි පොඩ්ඩක් ඉදහන්. අඩෝ මුන් කපටි බං. මෙහෙට බං යන්න ඕනේ. නෑ ඔව් මුන් එන අණ්ඩකමේ උල්පත විදිහට තමයි ගේම් එක හදලා තියෙන්නේ. මෙහෙට බං පනින්න ඕනේ. අණ්ඩපාල වගේ හිටියනම් මම මේ ගයිනේ. ඔහොම මචං ගියා නම් ඉවරනේ බං. අඩෝ very easy ගහන්න තිබ්බනේ බං. first time ගහන්න තිබ්බා. අර වැටෙන සීන් එක තියෙනවනේ. තියෙනවා. අර මේවා ටික එන්න කලින් මං හිතන්නේ යන්න ඕනේ. ටික එන්න කලින් නැත්තම් ගහන්න බෑ. ඔව් බං. නැත්තම් අර අතන කවර් වෙනවනේ. එතකොට එන්න බෑ. අඩෝ ඒක first time ගෙහුවා. ලා 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 අර තුර දකුණු මාරුනේ. shit නියමයි බං. ආදරි. අඩෝ බල්ලු. අරගෙන අතරුණා. හරි. අයියෝ අමතක වෙනවා බං. යම ඒ රෙකෝඩින් දාලාද බං? අම්මෝ යකෝ. අඩෝ දැන් තමයි බලන්න රෙකෝඩින් දාලාද කියලා. අඩෝ ගේම් එකේ අවසානට ඔබ ගහලා කොහොමද ඊ රෙකෝඩින් දාලාද බං? නෑ අඩෝ කොහොමද දාතලේ? ෆක්. රෙකෝඩින් දාලා තිබ්බේ නැත්තම් කෙලිම මචං ඩිලීට් කරන මුළු ගේම් එකම මචං. තියන්නේ නැහැ ගේම් එකේ කැලලක්වත් තියන්නේ නැහැ. ඊට පස්සේ බුලෙන් ඩවුන්ලෝඩ් කරලා ගහන්නේ. ඔලි රෝදයක්. අනේ බං බෑ මම වැටලෙනවා බං ගැවෙලම. අනේ බං. ඉස්සුද බහෙන් මං අඩන්නේ. අම්මෝ අරක මගෙත් එක්ක අනේ බං. ඕව හොඳයි මචං එක වසරේ පොඩි ළමයි නලවන්නේ. ඊක නම් මචං හරියන්නේ නැහැ. මෙන්න මෙතන එක තමයි මචං අවුල ලොකුම බං. අඩෝ හෙට නෙවෙයි බං මෙහෙට බං. අනේ බං ඇයි බං ගොනෙක් බං නේ. ස්කිප් කරේ නෑ තාම එක ලෙවල් එකක්වත්. මෙහෙට යමු බං. බොරු නිය. තෙල්ල පොඩි වෙන්න ඕනේ. එහෙන් આવුත් එහෙට එනවද බං? අඩෝ ඇත්තට එතන නම් ඩෙවලොප් කරලා තියෙනවා. ඇයි බං අර උඩ ඉතින් අර කලින් ලෙවල් එකේ මං අර උඩින් කියපු එක ඩෙවලොප් කරන්න බැරි වෙලා තිබ්බේ බං. මම උන් ඔක්කොම හොය මියන් ගියේ. මට අමතක වෙනවා එක හැම වෙලේම. මචං රෙකෝඩින් එක පැයකටත් අතර වැඩි. වරි. මං එඩිටින් මුකුත් කරන්නේ නැහැ කියන්න ඕනේ. පළවෙනි වීඩියෝ එකෙන් මං කෙලින්ම කියනවා ඔයාලට ඔහෙලට කොහොම හරි ඔයාලට මං කියනවා පළවෙනි වීඩියෝ එකෙන් මමම එහෙම ලොකු එඩිටින් වැඩ දෙන්නේ. ඉතින් මගේ එඩිටින් නැත. තරහ වෙන්න එපා. මට එඩිට් කරන්න බෑ. ඇත්තටම කියන්නේ බොරු කියනවා මට එඩිට් කරන්න තේරෙන්නේ නැහැ ලාස්ට් ලෙවල් එක. එහෙනම් අපි ඉවර කරන්න හදන්නේ. ඩෙවිල්. ගම්. හරි. හිතුවා මොකක් හරි කුණු හර්පයක් එයි කියලා. මෙතන නතර උනේ. දැන් කෙලින් මං හිතන්න යන්න පුළුවන්. ඔව් නෑ. ඒ වලට වැටිලා ජම්ප් එක එබුණා. වා කොහොම හරි
ඒ මොකද්ද මම මේ ලෙවල් එක බුදු අම්මෝ මේ ලෙවල් එක බලපන්කෝ අයියෝ ෂීට් ඒක නේන අපරාධය ඒකේ අපරාධය ඒක මගේ ගොංකම හරි මචං ගහන්න ඕනේ එවිල් එලිගේ අවසන් ලෙවල් එක කොහොමද මචං ගහන්න ඕනේ අපි දෙන්නේ මචං අපි හරි එතන මචං ලොකු ප්ලැට්ෆෝම් කැලක් අයින් වෙනවා හරි මචං දැන් මචං ෆොටෝග්‍රැෆි මෙමරි එකක් තියෙනවා මට හරි ඔම ගියා මෙතනින් මෙහෙම පයින්න ඕනේ ෆොටෝග්‍රැෆි මෙමරි එක තිබුණා ඇඟිලි වලට මතක නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා එහෙම පොඩි ඩිස්ට්‍රික්ට් සීන් එකක් තියෙනවා හරි කෙලින්ම මම දැන් පිටිපස්සට යනවා අර එතන මරිසියක් දාන්න ඕනේ අපි අර කෑල්ල ආවට පස්සේ උඩට කෑල්ල එනවා බා හරි ෆොටෝග්‍රැෆි මෙමරි එක එල තඩි කෑල්ලක් වැටෙනවා උතනින් වැටියන් හරි පිටිපස්සට යනවා දැන් උඩ එනවා හොමුණෙන් පස්සේ යන්නදී අඩෝ එක අවත කඩා එතෙන් ගිය එකපාරයි ඉතින් ෆොටෝග්‍රැෆි මෙමරි එක මතක නැහැ එකපාරක් ගියා මතක තිය දැන් මේක නම් 100 පාරක් විතර ගිහිල්ලා තියෙන මචං ඇඟිලි වලට අන්නතකයි කරන්න ඕනි දේ කැලි වගේ එකයි වෙනවා අයි මියා නූ බලන්න මගේම ෆේස් එක දිහා බලන්න ගන්න දෙන්නම් බලන්න වෙනවා මේක දිහා පරි හරි බා අනේ බෑ වෙලාව ගියද 10යි මන් තාම ඩෝ මම පැයක් විතර ගාලා නේ රෙකෝඩින් මට හිතා ගන්නත් බැරි රෙකෝඩින් එක මචං වෙලාවක්වත් හදාගන්න බැහැ පටන් ගත්ත වෙලාවත් මතක නෑ මට හරි මචං ඵලයන් දැන් එහාට ඵලයන් හරි බා අම්බෝ බා ඇති බා යන්තම් බා කොයින් එකතු කරමු අඩෝ නෑ ඒක ගන්න එපා මේ දෙක ගත්ත හරි අර උඩට එනවා මචං බවුන්ස් බං අප්පා ගත්ත බං උඩට වරින් බං අඩෝ මැරුණා බං ගත්ත බං යමම් බං පැනපම් බං එහෙම කරද්දි මචං අපි මචං මිනිස්සු හරිද අපිට මචං තාම මේ මොලේට මචං මොකක් හරි හැකියාවක් නැහැ කලින් වෙන දේ දැනගන්න පරිණාමයේ වෙද්දි හිමයක් කියන්නේ කියලා මට හිතා ගන්නත් බෑ මං එව්ව දන්නේ නැහැ මට එව්වෙන් වැඩකුත් නැහැ මචං කලින් වෙන දේ හිතා ගන්න බෑ මචං එනකොට මට හිතා ගන්න දැන් පුළුවන් වුණත් ඒක කරගන්නත් බෑ ඒක තමයි හැකියාව කියන්නේ එච්චර දිනුනේ මගේ හැකියාව මටත් සතුටුයි මගේ හැකියාව ගැන කන ඉවරන්නේ අර ආසයි මම කැමතියි මගේ හැකියාවට ඇත්තටම කියන්නේ බා එක දිගට මැරෙන හැකියාව බා මේ ලෝකේ හැමෝටම වගේ තියෙනවා නේ බා මේ ගේම් එක ගහුව ඇත්තටම මේ ගේම් එක කොහොමද වැඩක් ඉන්නවා එකපාරක්වත් මැරෙන්නේ නැතුව ගහපු එකේ එවිල්ල මචං මූල්ට මල් දීලා වදිනවා මම මචං වැඩි ගැස්සෙන්න හොඳ නැහැ මොකද ලයිටින් සිස්ටම් එක කඩන් වැටෙනවා TikTok කරන්නේ බය වෙන්න බා ඔයාලා හිතන්නේ මේ TikTok එකක් තියෙනවා Facebook තියෙනවා කියලා නෑ බා YouTube විතරයි බා one and only බා YouTube විතරයි බා ඒ ගැන පර වැඩිය ඉතින් කට්ටක් අතේ එක දිගට නම් මේ ටෙලිපෝට් එකන වෙන වැටෙන්න දෙන්නේ නෑ බා ඒකේ බුවවම්ම ඇයි බං හිම් බුරුනිය සිරාවටම්බ පැන්නබ චන්ද්‍රපාල බලාගෙන ඉතියා මචං චේන්ස් එකටම පයින්න බා එච්චර වැඩිබ් බම්ම
ස්පීඩ් රන් කරන්න හැදුවේ බෑ බයි. ස්පීඩ් රන් කරන්න ඉච්චර වැඩි නෙවෙයි බම් මන් තාම. ස්පීඩ් රන් කරන්න තිබ්බ එක. හරි බචන්. දැන් පිළිවෙලට ගහම්බා. පල්ලෙය දොර මචං හදාගන්න තමයි මේ මගුල කරන්නේ. නැත්තම් කෙලින්ම යනවා මචං මන් දොරේ. දොරකඩ මුදලා ජය දොරකඩ ආමි. අන්න බටන් ගොඩයි ෂේක් වෙනවා අයියේ අම්මේ භූමිකම්පාවක් පොල්ලෝ ඒකේ ලොකු පොඩ්ඩයි ඉඳපන් මරපන් මාව මරපන්කෝ ඔබන් නැතුව බෑ බා ඔබන් නැතුව යන්න වගේ එකක් try කරන්න නැතුව බෑ අනිවාර්යෙන් එබෙනවා බා දැන් නම් පුළුවන් යා කියලා හිතනවා බලන් ඉන්න තියෙන්නේ වෙන දෙයක් මචං දැන් නම් පුළුවන් වුණා නෑ වාගෙටත් වඩා ළඟට ඇවිල්ලා ඉන්නේ මම අනේ මේ දොර ආව මගේ ළඟට අඩෝ බං ආදරී දොර දැන් අඩෝ ඉවර නැද්ද බං යමු ඉවරයි එවිල් ඉවරයි ලෙවල් 2 එකට යන දොර හැරුණා නයිස් යනවාද බ්‍රෝ එහෙනම් අපි යමු ලෙවල් 2 එකට එවිල් එකේ නයිස් බ්‍රෝ එහෙනම් අපි එවිල් එකේ ලෙවල් 2 එක ගහමු ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා නම් subscribe කරන්න like කරන්න comment කරන්න අමතක කරන්න එපා අනිවාර්යෙන් මං එනවා මේක 2 එකත් එක්ක එහෙනම් good bye මගේ රත්තර යාළුවනේ ඔයාලට මං හෙනම ආදරෙයි